යෝ සාදරයෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. ඉතින් අද අපි යන්නේ හැමදාමත් වගේ Facebook එකේ තියෙන එක මෝඩ වීඩියෝස් මෝඩ පෝස්ට් එකේ බලන්න හරිද ඔක්කොම බලන්න. ඉතින් subscribers ලා 30000 යාළුවනේ. ඉතින් මෙච්චරසක් වීඩියෝ එකක් දාගන්න බැරුව හිටියේ මම කැම් එක පොඩි කේස් එකක් ගිහලා තියෙන දැනුත් සාමාන්‍ය shape එකේ quality drop එකක් ඇති යාළුවනේ. හරිද මගේ කැම් එකේ wire එක කැඩිලා. ඒක හදාගන්න ඕන. ඒක හදාගන්න ඕන හින්දා තමයි වීඩියෝ දැම්මේ නැත්තේ. තාමත් අපි හදාගත්තේ නැහැ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අම්මට උඩු ධනරාජා ඉන්න මුලින්ම දෙන්නෙක් ගෙනල්ලා තියෙනවා කන්න කියලා. මොකෝ? බලමු. ඊවත් ආයේ ගොළු බෙල්ලෙක් ගෙනල්ලා තියෙනවා. පේනවා ඇති. ඊට පස්සේ මුරේ තාම දඟලනවා. කොහොම ගන්නනේ බං අහුවෙන එක. ඊයා කරන්නේ. පොඩ හිටන්න. මු කනක. මු කමුස්. කන්න එපා පිස්සුන ගිරින්න එපා. දඟලනවා. Oh, hell no, man. What the fuck, man? ගොළු බෙල්ල කන්න එපා. කන්න එපා. ලුණු ටිකක් දාගෙන කවුම ගොළු බෙල්ල ගැලවුවා. එපා. ටිකක් ඉහකට කවුන්ටර් දාට. ලුණු ටිකක් පියාගෙන ගොළු බෙල්ල කමු. ඌ කණ එක පෙන්නුවේ නෑ. මේවක් බලලා මුගේ වීඩියෝ බලලා ලංකාවේ උන් ඔක්කොම ගොළු බෙල්ලෝයි ගෙම්බෝයි කන්න ගත්තොත් එහෙනම් මල මගුලක් එන්නේ. මේ මොනවාද මේ කරන්නේ? ලංකාවෙත් යාළුවනේ කෙලින්ම හොඳ ඉන්කම් එකක් ගන්න හදන්න ඕනේ පිටරට ඉන්ටර්නැෂනල් ගිහිල්ලා කෙලින්ම හොඳ තැඹිලි පාට සයිට්ස් වල දාන්න හදන්න වීඩියෝස් good luck අනිවායි යම්මට අවුඩ් normal day in කොහෙද පොළොන්නරුවේ අනුරාධපුර කොහොමද හරි හරි අම්මා කොටිය අනේ කොටිය නෙවෙයි සිංහයා මල උත්තයි අම්මට වටවල ඇඩ්ඩක් ගැන කතා කරන්න ආවේ වැඩ අස්සේ ඔයාලා දැක්කත් දන්නේ වටවල සීන් එකක් කරන මේ දවස්වල යාළුවනේ හරිද අපි බලමු වටවල ඇඩ් එක මොකක්ද කියලා හරිද මට තේරෙන්නේ ඇයි මේ වගේ මාතෘකාවකට මේ වගේ වටවල ඇඩ් මොකද්ද කියන්නේ වටවලයි ගේ වුණු අතර තියෙන සම්බන්ධය මොකද්ද කියනකො තේ කොළ ඇඩ් එකත් ප්‍රොඩියුසර් වටවල ප්‍රොඩියුසර් කෙනෙක් පාර මේ මොනවද මු කියන්නේ මීම්ස් හැදෙනවා අනම්මනම් හැදෙනවා කතා කියනවා හැලි ලියනවා එක එක කට්ටිය හෝමෝෆෝබික් සෙට් එකක් ට්‍රාන්ස්ෆෝබික් සෙට් එකක් හොඳට ඇවිස්සලා තියෙනවා මේ ඇඩ් එකත් එක්ක මේක මං කියන්න ඕනි කියලා හිතුවා මොකද මේක දැක්ක ගමන් ගොඩක් කට්ටිය මගේ පෝස් පසන්ගේ ෆොටෝස් ගොඩක් ඒවා පාවිච්චි කරලා මේ වටවල තිය ඇඩ් හදලා තිබ්බා. හරිද? හරි ක්‍රියේටිව් මේ කට්ටියක් ඉන්නේ ලංකාවේ. අම්මෝ ක්‍රියේටිව් ඔයාලගේ ෆොටෝ අරගෙන හැදුවම පට්ට ක්‍රියේටිව් අම්මෝ ඒක කියන්නේ නෑ බං. හරිද? ඇයි කියන්නේ? LGBT මගුලක් නෑ. මේකට LGBT කියන කතාව ඈඳපු එකව හොයාගත්තොත් එහෙම මම දන්නවා කරන දේ. හරිද? ඇයි නැත්තේ? මොකද්ද මු කියන්නේ? මූට මූ ඇඩ් එක බලලා නෑ යාළුවනේ. කොහරද? නෑ කියන්නේ මොකද්ද අම්මට උඩු how my dress looking නංගි පිස්සුකින් බා what the fuck man මේ ලංකාවේ මේ අලු ඉන්දියා ලෝන් එකක් ගත්තා ඊදස්සේ ලෝන් එක අරගෙන මට ගෙවා ගන්න ගොඩාක් බැරි වුණා ලෝන් එක ඊට පස්සේ මම මේ මීසමට ආවා මීසමට ඇවිල්ලා මේ දෙවියන් වහන්සේ මට උදව් කළා තියෙන මම ගියා දෙසැම්බර් වල චෙක් කරන්න ගියාම ඒගොල්ලෝ කිව්වා මට ලෝන් එක ගෙවලා තියෙන්නේ කියලා. ඊට මම ආයි ජනවාරි වල ගියා ලෝන් එක චෙක් කරන්න. ඉස්කේ මට ලෝන් එක ගෙවලා තියෙන්නේ කියලා මම දන්නේ කොහොම ගෙවලාද කියලා. මම දෙවියන් වහන්සේ තමයි මට උදව් කළා තියෙන්නේ. මම දෙවියන් අම්මාට සිරියා යාළුවනේ මේ චර්ච් එකේ රටේ මිනිස්සු එකට කියන ලංකාවේ ණය ගෙවලා දාන්න තිබ්බා. fucking big brain අප්පා කොටුවනේ ලෑලි වගේ දැන් මොකක්ද මේ පෙන්වන්න උත්සාහ කරන චුට්ටක්
මේ මේවට කරලා මට වදින්න දන්නේ නැරුනේ ස්ට්‍රයික් මන් දන්නේ නැහැ මං කිසිම ආගම් ભેද මොකක්වත් නැහැ හරිද මන් නම් දන්නේ නැහැ මම මේ සුව වෙන එක විතරයි බලන්නේ හරිද ඔයාගේ නම මොකක්ද? අයියෙන් කිය. පස්සට කළාට කමන්නේ හැබැයි පස්සට කරනාගේ ආසාවෙන් ඉස්සරහට ආදරෙන් කරන්න ඕනේ. හරිද මැට්ටෝ? මා ෆලෝ කරන් යන්න. පස්සට ඊ නයික් ඊ නයා කෑවේ මේත් ඉන්දියා ඔයති මේ ආන මොකක්ද දන්නේ මේ සිංහල කතා කරන මේත් ඉන්දියා දැන් ගොඩක් දේවල් තියෙනවා ආදරය කරන ඇඟක් තියෙනවා මේ කොල්ලෙක් නෙමෙයි මම ආදරය දරලා ලෝකය පෙන්නුවා දෙවනියම විලසට අපිට මග පෑදුවා යන්න හරි පාර අනේ මට පෙන්නුවා වැටුපට නෙවෙයි ඕන් වැඩ කළේ ළමයින්ට ආදරයට යන්නේ ඕ දැන් ඉස්කෝලේ යාළු නෑ කෙලින්ම අප්ග්‍රේඩ් වෙලා තින්නේ දැන් ඕන එකක් කියන්න පුළුවන් රුද්දවන්න දැන් මේක අහගන්න සියලු ගුරුවරුන්ට මේක උපහාර වෙන්න නියමයි කොල්ලෝ සුපිරියා හිච්චි මාෂ්මිලෝ නෙමෙයි නෑ හිච්චි කවුද බයි ස්මෝකියෝ සුපිරි #ඉන්දියන් අඩෝ අපේ දේ අගේ පම්බන් එහෙම ඉන්දියන් කියන්න බෑ මේකට අම්මට උඩු හනා සෆා නෑ මේ වෙන කවුද අඩෝ මේ අහපන් හරිද දත් ටික දැක්කහම දෙන්න හිතෙන්නෙත් නැල්ලු අඩෝ වහපන්කෝ උඹ හිතද උඹ ඒක මම ගනී කියලා ඊයා උඹ ඒක උඹ හොද ගන්නවත් දන්නෙත් නෑ අප්පිරියයි බන් දැක්කහම දැක්කහම ටික අප්පිරියයි කියලා මගේ දත් ටික අප්පිරිය නෑ මගේ පොඩ්ඩයින් මේ පොඩේ කමෙන්ට් එක දාලා තින්නේ හරිද රොයි 69 39 4 හරිද දත් ටික දැක්කහම නෑ හරිද එතකොට මුගේ කොහොමද මෙයා දැක්කේ මොකද වෙන්නේ කවුද ගේන්නේ අතලට ගේන්න කියන්නේ කැලේ ඇස්සේ පැදුරක් කලාගෙන ඉමු ආ මට ඕන කැම්පින්ද මල්ලි යොහානි හංසිකා මේ වෙලාවේ මොනා කරනවද මොනා චුට්ටක් ගෑති දැක්කද සිත් තුළ ඇතිවෙන හැඟීම් වලට අම්මට උඩු මූ දන්න දේවල් පුළුවන්ද ඒ වානි මූ ගන්න සින්දු ලියන්නේ චුට්ටක් නෙමෙයි අම්මට උඩු මල්ලි පුවක් ගක් යොහානි නෙමෙයි අවුල නැහැ යොහානි වගේ තමයි පොඩ්ඩක් කෙට්ටු හැබ BDSM පනිෂ්මන්ට් කරලා රෆ් විදිහට තමයි කරන්නේ යොහානි කරන්න දෙයක් නැහැ යොහානි හංසිකා හෙට්ටි ආරච්චිව මම අරගෙන ආවා යොහානි ඔයාට සතුටුද මොනනා යොහන්ට පුවක් ගත්තු එක නම් ෆකින් රියලිස්ටික් තටසේ මේක වෙන යාලු ලංකාව ඇත ඔය දාඩිය දාපු මුනාද බම් මේ කමෙන්ට්ස් what the fuck man අනිත් එක ඇයි මේ TikTok කරනෝ කි ගෑනු ඇයි හැම එකටම රිප්ලයි වීඩියෝස් දාන්නේ උන්ට ෂේප් එක බලලා එක්ක හයිඩ් කරපන් මොකටද රිප්ලයි වීඩියෝ දාන්නේ මෑ what the hell පුදුම විසකමක් මේක පාද සරුරුහි වන්න මේ මොනාද බම් මේ ෆොටෝ ෂූට් අම්ම හෂාන් ෆන්නද living together with my boyfriend. Okay. I was living together with my boyfriend and his family with 3 pets.
I wanted to stay away from Wait, my Nangi. village and my home. මොනාද මුලින්ම තිබ්බේ අම්මට උඩු සුදා පච්චිලා ඩාන්ස් කරන ආරෝනේ මොනාද මේ දීපවාලිද එනි බාන ආරෝනේ පිටරට ආදපු ඒ අයියා කොහමද fucking cinema absolute cinema උඹ ලංකාවේ පුක හෝදන සබන් කැටේ පුක දෙපැත්ත පෙන ඉතිරේ මල් සුවදින් පුක බැබලේ. ඔයාලා තාම දත් මදින්නේ ඇගිල්ලෙන්ද? අදම ගන්න සිග්නල් ටූත් බ්‍රෂ් එකක්. ඇගිල්ල පුකේ ගහන් බ්‍රෂ් එකෙන් දත් මදින්න. මෙයාගේ දේවල් අගයන්න ඕන ලංකාව යා මේ බලන්න මේ TikTok behind the scenes මේ කොහෙද මේ ගාල්ලේ මේ ඔව් මං හිතන්නේ ගාල්ලේ මේ සමනල ක්‍රීඩාංගනේ යාළුවනේ මොනාද මේ මං කියන්නේ මං කන්ට්‍රෝල් එකක් ගා හම්බුණා යාළුවනේ මට යාළුවෙක්ගෙන් මේ බාන යාළුවනේ මේ සුපිරි කන්ට්‍රෝල් එක ආකාශ තමයි දුන්නේ යාළුවනේ කන්ට්‍රෝල් එක thank you ආකාශ ආ මේක බලනා නම් මේ සුපිරි බඩු යාළුවනේ ආයිවරයි ඒ මොකද්ද කේසේ මොකද්ද කේසේ මේ කිරිබත් කොට බස් එක ආපු කෑරි ගන්න මේ වෙන්න බලන් දුවනවා ඒ නැද්ද මේ බලාගන්න කිරිබත් කොට බස් ආපු මෙයාරේ මේ මුණ පොට පෙන්න මුණ පොට මිනිතුන්ට බලාගන්න අරෙන් අඩ කිරිබත් කොට බස් එක වමු නැද්ද නැද්ද වැඩ කරන්න කැරි මුදු මේසකමක් මේක අම්මට උඩු යාළුවා ගෙදර ගාව දාන යාළුවනේ හරි හරි කැම්රි යාළුවෝ ඔයාගේ බෑන්ක් කාඩ් එකෙත් රුපියල් 500ක මුදලක් තියෙනවද? ඉතින් අපි try කරලා බලමු chicken road game එක play කරලා. ඉතින් chicken road game එක play කරලා ඔයාටත් හොඳ income එකක් ගන්න පුළුවන්. අපිට තියෙන්නේ හරි පරිස්සමට මේ කුකුලව step by step ඉස්සරහට අරන් යන්න. ඔන්න බලන්න. හරි පරිස්සමට මේ කුකුලව step by step ඉස්සරහට අරන් යන්න ඕනේ. ඔන්න බලන්න. හරි පරිස්සමට අරන් යන්න ඕනේ. ඔන්න බලන්න. අපි cash withdraw කරගත්තා. ඒ වෙලේම අපේ බැංක් එකට අපේ cash withdraw වෙනවා බලන්න. ඔන්න ශ්‍රී ලංකා මුදලින් නෙවෙලේම අපේ අතට කෑෂ් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඉතින් එහෙම මෙහෙ තියෙන අප්පල් අම්මාට යාළුවනේ BOC බැංකුවේ කොහොමද තාක්ෂණය සල්ලි දාපු ගමන් අර මිස්ටර් බීස්ට් වීඩියෝ එකගේ උඩට ගිහිල්ලා අප් වෙන්න. මගේ නම් හැබැයි BOC බැංක් එක ලෝඩ් වෙන්නෙත් යනවා ඉන අඩි 20ක් විතර. ඔයාලා මෝඩ් එක ලිතන්න පාළුවනේ මේවට රැවටෙන මොලේ තියෙන ගොම් ඉන්න. සලාම් අලයිකුම්. Okay guys එනදර අපේ වීඩියෝ එක රැමත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනවා තමයි. subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න යා පැත්තේ bell icon එක click කරන්න. එහෙනම් ගින් එන්නම් ජම්බෝ මෑන් එකේ පිට අපි සිදු රැකවර නැත්නම් දවස් සුබේවා ඔබට ජය වේවා. ciao ciao. පිසෙක් වගේ පාරේ යන්නේ මා 35 දෙනෙක් මාව වට කරගෙන මෙන්න දුන්නා බිස්කට් මාර බිස්නස් just miss by gas